සෙක්ස් වලටත් වැඩිය ඒක තමයි මම හිතන්නේ හොඳම සැප. මාර සීතලයි. තත කරගෙන ඒ වෙලාවේ තියෙන සැප. අයුබෝවන් බෙඩ් ටෝක්. මගේ බෙඩ් ටෝක් එකේ අද මේක බෙඩ් ටෝක් එකක් වගේ. මම කියන්නම් මේ කතාව. මම ඉතින් රේඩියෝ පටන් ගත්ත කාලේ බබා මම හරි තරුණයි. ඒ කියන්නේ මට රස්සාවක් නැතුව මම හොය ගිය වෙලාවේ මට රස්සාවක් පව් කියලා රේ ගෝමස් කියලා හොඳ මිනිහෙක් මට ගෝල්ඩ් FM එකේ දුන්නා ජොබ් එකක්. 16 නේ වයස තාම ඒ කියන්නේ 17 වෙන්න යනවා. පොඩි පඩක් තිබ්බේ. අනිත් කට්ටිය ඉස්කෝලේ තාම යනකොට මම වැඩ කරනවා. සෝ මම වෙස්ට් ලයිෆ් CD එකක් දාගෙන යන්නේ World Trade Center එකට. ඒ කියන්නේ පොඩි අමාරුවෙන් තමයි ගියේ පොඩි දන්නවද පොඩි කූල් ගතියක් පෙන්නන්න. සෝ පළවෙනි දවස එක්සයිටඩ් අම්මාට මම ප්‍රේ කරන්න මම ඔක්කොමලට කියලා දැන් හොඳ ළමයා වගේ මම DSI වලින් ගත්ත සැන්ඩල් එකක් උත් ඇඳගෙන මම ගිහිල්ලා දැන් මගේ ෂිෆ්ට් එක තිබ්බේ රිකි කියලා කෙනෙක්ට එක්ක දවල් 2 ඉඳන් 5 වෙනකම්. ඒක තමයි එයාගේ ට්‍රේනින් ෂිෆ්ට් මට. පළවෙනි දවස මම හොඳ මේ එක්සාම්පල් එක පෙන්වන්න ඕනේ මගේ බෙස්ට් වර්ෂන් එක පෙන්වන්න ඕනේ කියලා දැන් ඇතුලේ ඉන්නවා. ඒ ස්ටුඩියෝ සම මාර සීතලයි. 2යි කාල වෙනකොට 2 මාරට දැන් එයා කියනවා මේක මෙතන දාන්න මේක මට දැන් බාඩිය වැක්කෙනවා. ඒ කියනවා don't stress Danu, you will learn as time goes. දැන් කොහොමද කියන්නේ ස්ට්‍රෙස් නෙමෙයි මට බඩ ඇතුලේ වෙන බෙඩ්ස් එකක් වෙනවා ස්ට්‍රෙස් නෙමෙයි. දැන් මම කියනවා මට 2:45 වෙනකොට පිපිරෙන්න වගේ මම නිකන් ටයිම් බොම්බ් එකක් වගේ හිටියේ. මම කිව්වා රිකි I think I'm having a real bad stomach ache. ඒ කියන්නේ මම කොච්චර ගොන් කියලා දැනගත්තොත් ඒ කියන්නේ World Trade Center එකේ টয়ලට් එකක් තියෙනවා කියලා මම දැනගෙන හිටියට මම පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නෑ. මම ඉතින් සල්ලි නැතුව ලිෆ්ට් එකෙන් ආයෙමත් නැගලා පල්ලයට ඇවිල්ලා ට්‍රයිෂා කිව්වා ගෙනියන්න මාව ගෙනියන්න ඒවා දන්න මේව තද කරගෙන බනිස් එක මේව තද කරගෙන දැන් මම ට්‍රයිෂා ගෙනකලා යනවා ඇවිල්ලා දැන් අපි ඔය එක ගෙවල් වල හිටන වෙලාවත් ඕක දැන් අපි මාරු වෙලා දෙවෙනිව තුන්වෙනි දවස කඩාගෙන ගේඩෝ කඩා උඩ ගිහලා ඒ වෙලාවේ තියෙන සැප දාඩිය වැක්කෙනවා හાર્ට් එක ඒ කියන්නේ සෙක්ස් වලටත් වැඩිය ඒක තමයි මම හිතන්නේ හොඳම සැප. ඊට පස්සේ දැන් අම්මා එයා හිතුවා මූ පළවෙනි දවසම නාගත්තා මූ වැඩට රසාවක් නැහැ. ඒකට මම කිව්වා මම බඩ මම ගෙදර මාරු වෙන ඒ දවස් දෙකට ලොකු අමු අඹක් හම්බුණා මට. ඕක මම කකා තමයි මේ ඔක්කොම මම කරේ ෂිෆ්ටින්. ඒක මගේ බඩේ ඩයිජස්ට් වෙලා නැහැ. මට තනිකරම ගියේ අඹ කෑලි. මම දාඩිය දාලා දැන් මේගොල්ලෝ හිතලා තියෙනවා මට ඒ රේඩියෝ ස්ට්‍රෙස් එකට තමයි. මම ඒක මේන්ටේන් කරා. ඉතින් ඒගොල්ලෝ නැත්තම් හිතයි මේ බූරෙක්ට අපි අරන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ දවස් ඒක නම් ඇත්තට මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ ඒ හම්බ වෙච්ච සැප ගැන තමයි මම වැඩිම හිතන්නේ. මාර සැපක්. මේ දවස් ටික මම ඕම තමයි ආතල් ගන්න. Okay, bye. See you soon.